කරන්නේ මාළු රාබනෝද යකෝ? යකෝ කිව්වට විශ්වාස ඒකනේ මං කියන්නේ මං කෝච්චියකුත් තියන් හිටියා. කාවයිය පොල්ලත්ත දිගේ තේලියට නැගලා 100ක් විතර කාවයියෝ. මුක්කියට බහලා රාබීල බෙරින් නැතුව යන හැටිනේ බලන්න ඕන පොල්ලත්ත දිගේ. ඊට පහුවෙන්දා පොල්ලත්ත කපලා දැම්ම මුක්කිය බිරෙන්න රාතිය නැහැ කියනකෝ. කාවයියෝ එන්න ගොඩක් කිව්වට විශ්වාස කරන්නේ නැහැ. කාවයියෝ පොල්ලත්ත දිගේ නැගලා ඊට බැහැලා රාබීල බෙරින් නැතුව ආයි බහිනෝනේ අර මේකට ඇලපාරට. ඊට පහුවෙන්දා පොල්ලත්ත කපලා දැම්ම. ඔව් කාවයි ටිකක් ගන්න ඉතින්. උත්තර කවුද අරුවගේ චතුර සේනාරත්න වගේ. බස්. ඒක තමයි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. පොල්ලත්ත දිගේ කාවයියෝ පොලිමට 100ක් විතර නැගලා මුට්ටියට බැහැලා. ආවොන් නෙන්නේ. මුට්ටියට මූදෙන් දැල්ලුවේ රිමෝට් එක. රාමොට් එක. නෑ. ආවයියෝ ටික පොල්ලත්ත. ඒකනේ කියන්නේ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා. මුට්ටියට බැහැලා මුට්ටියෙන් බීලා සීන් එක දිගේ විශ්වාස කරන්න බැරි. මටත් විශ්වාස කරන්න බෑ. ඇත්ත එකෙන් දැකලා. මුට්ටියට බැහැලා බීලා බෙරින් නැතුව බහිනෝ යයි පොල්ලත්ත දිගේ. ඊළඟ එක ආයි බහිනෝ. බෙරින් නැතුව බහිනෝ නේබා. බෙරින් නැතුව බහිනෝ නේබා. දනුස්කයි. ඊට පහුවෙන්ද පොල්ලත්ත කපලා දැම්මා. ඊට පස්සේ මුට්ටිය ගෙනෙන්න රාදී. බලන්න පොල්ලත්ත කපලා මොකද බෑග් එකට අරන් තියන්නේ. ඉතින් උඹට තිබ්බේ පොල්ලත්ත බෑග් එකකට දාන්න. පොල්ලත්ත බාගෙට කපලා බෑග් එක කල්ලලා තියන්නේ. කාවයියෝ ටික අල්ලගෙන තිබ්බා. මට උගා කාවයියෝ රාබොන්න මුට්ටියට බහිනවා කියලා පොල්ල පොරකාරට බහිනේ උන්. මගේ කාවයියෝනේ. මොන තව කතාවක්. එක දවසක් අපේ එපාර ඉන්නේ බේසුක් ගන්න. නෑ. බුද්ධානේ කියන්නේ නෑ අපි මොංගෙරිච්ච නෑ කෝච්චිය විතර අරන් ගියේ. ඒ කියන්නේ අපොන මිනිස්සු ඇවිල්ලා නා අපිට දැන් පස්සේ ගහනනේ උන්. රාඩේ පොඩ්ඩේ. දවසක් අපේ ඔය සීයලයි මහගෙවල් වල ටීවී එකක් තියලා දෙන්නේ එදාම. ටීවී එකක් තියලා කියන මිනිස්සු එනවලු ඉතින් දැන් ඔය ෆිල්ම් බලන්න. ටීවී එකක් තියන අය ගමන් ගමකටම එකක් ෆිල්ම් බලන්න එනෝනේ. මුරේට කඩපු පොල් ගෙඩි 200ක් 2000ක් 200ක් නෙවෙයි 2000ක් පොල් ගෙඩි 2000ම අරන් ගිහිල්ලානේ අර එක යන ගමන් ටීවී බල 2000ම අරන් ගිහිල්ලානේ ටීවී එකක් තිබුණා අපේ අර සීයලයි මහගෙවල් වල විතරයි. ඒ කියන්නේ 2000ක්ම ඇවිල්ලා ටීවී බලන්නේ. දැන් ටීවී එකක් තියෙන්නේ දැන් ඒ කියන්නේ එක අරන් තියෙන්නේ. එක අරන් තියෙන්නේ. ඒක අරන් ගිහිල්ලා උන් හොඳේ. ආවලමාරට දාන්න මාවල ප්‍රාදේශ බඩ. බලහන්දු වෙච්ච සීන් එක මේ කියන අපේ තාත්තලා මාගේ. නෑ. ඒක බොරු කියන පිස්සුවක්. බොරු කියන්නේ මොකද අර ආවයි සීන් එක උඹලා තේරෙන්නද බා? දැන් හැකේ මම පොල්ලත් කාවයි දෙන්න බැරිද? පොල්ලත් කාවයි දෙන්න. හරි පොඩේ දා. නෑ. පොල්ලත් හරි දවස්කයි ඔහෙ දැකලා තියෙනෝනේ අර බේලි වල කාවයි ගෙදරට ගෙනල්ලා හැදුවාම එළියට පයින්නෝ. උතෝන අවුව තපින්න. නෑ. කාවයි දැකන්නේ අම්මපා මේ නෑ ඒකම බුරු කතාවක් කියන්නේ කාවයි කාවයි වගේ අපේ ගෙදර ගෙනත් කියලා. මං වලේ හදලා දිව්වා. අපේ මචං කාවයි ටික. කොහේ බලලා එයා කියලා පුතුට වාල්ලා අවුව තපින්න. ඔව් සමහර පඩේ කාවයි කියනවා. අද වෙනකන් උන්ම එළිය තියලා තියෙන පුතු ටික. උන්ට මේ අවුව තපින්න. නෑ. ඕ නෑ වරෙන් වෙන්න. ඒ දවස්කේ ඕකේ. තිරාවටම හරි උඹ දැන් කාවයි එක්ක අල්ලලා ගිහිල්ලා ගෙදර ටැංකිය දාලා දියන් එළියට පයින්නත් බලන්න ඕක තපින්න. කුස්සියට එනෝ. කාලෙට එනෝ. වත් කරනවා. නෑ ඉච්චර දේවල් නා කරන්නේ මන් දන්න විදියට. අපේ අක්කයි යන කාවයි ඔය එන්න වෙන්නේ. ගෙදර ඉන්න කාවයි. බයිලා කාවයි යක් නැතිව බලන්න බස් එකේ නැගලා ටීවී එක බලන්න. පොඩේ ඉන්න දැන් මචං රිමෝට් එක ගන්න. බලනකොට මෙන්න කාවයි බලන් ඉන්න වලට. උයි ෆොන්ට් එකට. ඔව්. රිමෝට් එක ගන්න දෙයක් පැනලා ගන්න. රිමෝට් එක කියනවා. කාවයියෝ නොවේ. හරි මම බොරුවේ කියලා හිතනවා නම් උඹ කාවයිය දැන් අරන් ගිහිල්ලා ෆොන්ට් එකේ දාලා තියලා නෑ අර අපේ ගෙදර ඉන්නේ. අන්න ඒක කියන්න දෙන්නේ නැහැ නේද? ඇවිල්ලා බලන්න. නෑ මෝ කියන එක. නෑ ඉතින් පවුගේ දාලේ හරක නෑ. බලපල කාවයියේ කල කරා කියන බඳින්න. බලන්නේ ඔයලා වඩ ආදල්දනෝයි. ඔයකෝ. ආයෝ. ඒ අල්සියේ කැරිබුරු කියලා මම බැලුවා. ඔව්වෙන බොරුනේ. අන්තිමට මොණරකින් අහලා ගියේ අපේ මේ හරකෙන් ඉඳන්. උඹලා මේ අර මේ සිවන්න තාව මේ ලංකාවේ පඩිගත කරනවා වගේ මුන් කියන්නේ මොනරු
මුගටි තවකවුද නයි නයියෝ අර ඕනිකන් කිය ඒ බා එතකොට කාවයි තේරම රා බොනවද ආවයියෝ මුට්ටිය නෑ අතන කොච්චර මුට්ටියද තිබුණේ එහෙම මෙච්චර විතර ඇති මුට්ටිය තියලා දුනා පළවෙනි සතියේ දන්නේ පොල්ලිට බෝක්කුවට පාත් කරලා තිබුණේ පොල්ලිට උන් පාත් කරගත්තද නැහැ නේද මන්දන් නෑ නේද කාවයියෝ රාබුනොයි කියලා පොල්ලත්ත තියනවා අර නිකන් 12 පාර පාච්චලා යම්මට අපු කාවයියෝ කෝලිමට මේ මම බැලුවේ සරසර ගාලා සද්ද වුණා සරසර ගාලා සද්ද වුණා පොල්ලත්ත දිගේ එනකොට සරසර ගාලා සද්ද ඇහිලා පොල්ලත්ත දිගේ ඇවිල්ලා මුට්ටියට බහිනවා බෑලා ආයි යන්නේ කොහෙන්ද බහැලා වෙරි නැතුව යන එකනේ සීන් එක යන්නේ පොල්ලිත්තෙන්නේ පොලිස්සෙම යන්නේ නැත්තම් ඔයද රාමුටිය දෙක ජම්පයක් දාන්නේ නැද්ද ඈ ජම්පයක් දාන්නේ නැද්ද ජම්ප් එකක් දාන්නේ මෙහෙම පොල්ලත්ත මෙහෙම දැන් වන සින්දුවක් වගේ කියන්නේ නැද්ද මේ මුට්ටිය පොල්ලත්ත දිගේ දැන් මේ ගඟ මේ පොල්ලත්ත දිගේ කාවයිය නැද්ද තියෙන්නේ කොහොමද අර නිකන් අර ඇලපාරක් වගේ නිකන් පරලච්ච මම පෙන්නන්නේ එකක් ගිහිල්ලා වෙලා ඔයාලා මෙහෙම පොල්ල මේ රාමුටිය මේ පොල්ලත්ත එහෙම දැන් ගඟේ ඉඳලා පොල්ලත්ත දිගේ පොල්ලත්ත කාපොත් රාමුට කිට්ටුරා පොල්ලිත් වාච් කරන පොල්ලිත් රාමුට කිට්ටුරා මුට්ටිය තියනම් මෙතන බදියන් අතේ දෙවි තියලා මුට්ටිය අතේ රාටි මේ ගඟ දිගේ එනවා මාළු කාවයිය දැන් මට පොල්පන්නේත් දැන් කාවයි කොහොමද දන්නේ මුට්ටියක් කියලා උතන මුට්ටියක් දැන් නැහැ නේ ඌ මේ අත්ත දිගේ නගිනවනේ අත්ත දිගේ අවුව තපෙන්න හිතාගෙන දැන් නගින හරියට අවුව තපෙන්න නැගලා මුට්ටියට බහලා රාබරෝ 100ක් විතර කාවයිය මුට්ටිය 100ක් විතර රාබිව්වා රා නෑනේ නෑනේ ආයි ඔය මුට්ටිය පාර උදේට මන්දි හොයන ඔය පාර නෑනේ පොඩ්ඩක් කියන්න මන්දි ඕනේ නැහැ දන්නේ කොහොමද කියලා මුට්ටිය කඳුලක්වත් නැහැ මේ දැන් ඔයාලක දීලා කීයක් නැකේ ආවයි 100ක් විතර එහෙම ගණන් කරන්න බෑනේ මම මේ මුට්ටිය දිගන ගණන් කරන්න කියන්නේ ආවයි 100ක් විතර එහෙම නගිනෝ එහෙම නැකලි කරලා මේ දැන් මුට්ටිය රා බීලා උඩට බහැලා මලට මුක් කරන්නේ කරන්නේ මල උඩනේදී මුට්ටියට බහැලා රා බීලා මේ හිමීට වෙරිනාව බහින එක මටත් සීන් එක වතුරටම බහින්නේ වතුරට නෑ මාලක්කිට පහිල නැතුව tie වෙලා ඇහැල ඉවර වෙලා ඔය තියෙන ගල් තියෙන්නේ දැන් වතුරේ ගල් වලට පයින් ගහගෙන යන වැඩි ඒ වෙන්නේ අමාරුයි අපෝට දැක්තර පස්සේ වෙරි හැදෙන්නේ නෑ යකෝ මුට්ටිය රාබිවුවා වෙන්නේ නැද්ද බං උඹ කිව්වේ එන්නේ නැතුව බහිනේ කියලා වෙන්නේ නැතුව බහිනවා කියන්නේ සීන් එක මගදී වතුරේට දෙරියෙන්නේ පයින් ගහගෙන යන්නේ නෑ මටත් තියෙන ප්‍රශ්නේ දැන් කාවයියෝ මේ හොඳට නගින්න පුළුවන් කාවයියෝ මේව නගලා මුට්ටියට බෑ රාබෝනෝනේ රාබීලිවර වෙහි නැතුව බහින එකට සීන් එක දැන් ඌ ටිකක් බීලා නෝ ඊළඟ එකට බොන්න දීලා දැන් මුට්ටියට බහිනෝ මුට්ටියට බහින සේරම මුට්ටිය අරගෙන වෙලාවේ බහින්න දෙනවා කාවයියෝ බෙදුමක් කරන්න දෙනවා නියමට පරාද උකන්න ඇති පාර ඌ කාවයියෝමද කියලා දන්නේ කොහොමද කාවයියෝ අර අවුව දම්මින මං කාවයියෝ දැකලා දිනනවා එක දවසක් මං කාවයියෝ දෙන්නෙක් කෙනා උතනින් අල්ලගෙන උතන ඒක රාබොන්න අපේ රාබොන්න නෑ අත්ත කැපුවට පස්සේ රා නෑනේ කාණු යන්නේ ඔය කාණු යනවා දැන් කාණු යනකොට කාවයියෝ දෙන්නේ දැලක් දාලා අල්ලගෙන ගෙදර ගෙනාලා ටැංකියට දැන් අපේ වාපල ගෙදර ඉස්සරහ ටැංකියක් තියෙනවා දැන් ඕනම් බොරුණන්ගේ බලහන්දුව හන්දියෙන් හරි බොරු මොකද බං කියන්නේ පාරේ දකුණු අත පැත්තේ පළවෙනිගේ දැන් එතන ඉස්සරහ පොන්ඩ් එකක් තියෙනවා අන සම්පත් දනු සම්පත්තිය සම්පත් බොන්නේ නෑනේ